අද අපි යනවා ලයිට් ෆෙස්ටිවල් එකක් බලන්න. පැත්තෙන් ප්‍රොජෙක්ටර්ස් දෙකක් දාලා මේ තියෙන එක ප්‍රොජෙක්ටර් එකක් මේ තියෙන අනිත් පැත්තේ තියෙන ප්‍රොජෙක්ටර් එක ඔයගොල්ලන්ට මතක ඇති අරගලේ කාලෙත් මේ වගේ වැඩක් කළා මේගොල්ලෝ ඒ වගේ එකක් තමයි යාළුවනේ මේ තියෙන්නේ මේ තියෙන රේල්වේ ස්ටේෂන් එක ඒ බිල්ඩින් එකට තමයි යාළුවනේ ප්‍රොජෙක්ටර් එක දාලා තියෙන්නේ යාළුවනේ මේ තියෙන්නේ මේ ලයිට් ගන්නවා මම නම් ඒව ගැන වැඩි දන්නේ නැහැ. මේ වාන් ලයිට් කීයක් තියෙනවද කියලා මේ ඔක්කොම ආන්සර් වදිනවා යාළුවනේ වලාකුළු වලට වදිනවා. ලයිට් ගොඩක් තියෙනවා යාළුවනේ මෙතන වටේට මේ ලයිට් තියෙන්නේ. කොෆි එකක් චොකලට් ටී එකක් රෝන 10කට මම හිතන එක ලාභයි කියලා. ඊළඟට යන්නේ අර ලේසර්ස් තියෙන පැත්තට තමයි යන්න ඕනේ. මම එහාට බීහිලා ඔයගලන්ට පෙන්නන්න. මෙන්න දෙන යාළුවනේ ලේසර් රෙජිස්ටර් එක. කැමරා එක නම් ඒ තරම් හොඳ නෑ මේක. මම ඔයගලන්ට පොඩ්ඩක් අරගෙන එන්න ගෙවනාට. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර තියෙන බිල්ඩින් දෙකක් ඒ දෙක තරම් උසයි අර ස්ක්‍රීන් එක. ඔයාලට මතක ඇති මේ බිල්ඩින් එක මේකේ තමයි අර මේ සුදු පාට මේ අර රෙදි වගේ දාලා තියෙන එක ගැලවිලා මගේ කලින් වීඩියෝස් වල තියෙන්නේ. මෙයාලේ සම්පූර්ණ මේ රෙදි වලට ලොකු ප්‍රොජෙක්ටර් එකක් දාලා ඒකේ වීඩියෝස් ප්ලේ කරනවා. මාරම ලස්සනයි යාළුවනේ. සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එක උසයි තට්ටු සාමාන්‍යයෙන් තට්ටු 15ක් 20ක් විතර උස බිල්ඩින් එකකට තමයි ස්ක්‍රීන් එක ඒ කියන්නේ ප්‍රොජෙක්ටර් එක සෙට් කරලා දෙන්නේ. මාරම විශාල ස්ක්‍රීන් එකක් විදිහට පේන්නේ යාළුවනේ. නියමයි. ලස්සනයි.
ඔයාලට පේන ඇතිනේ මේ ස්ක්‍රීන් එකේ සයිස් එකයි අර පේන බිල්ඩින් වල ලයිට් වලින් ඔයගලන්ට උස පේනවා ඇති. නාරම ලක්ෂණයි යාළුවනේ. මේ දිනේ අපේ පුස්තකාලේ බල්බ් යාළුවනේ හයි කරලා තියෙන්නේ. ඔයගලන්ට මතකද මම වීඩියෝ එකක් දැම්මා මම කුරුල්ලන්ට කැම දාන. අන්න එතන පොකුණ මැද්දේ තමයි යාළුවනේ ලයිට් හයි කරලා තියෙන්නේ. මේ බිල්ඩින් එකකට යාළුවනේ ප්‍රොජෙක්ට් එකක් හයි කරලා. මෙතන උඩ තියෙන ප්‍රොජෙක්ට් එක මම හිතන්නේ. පාරවල් දිගේ ලස්සනට ලයිට් අප් කරලා යාළුවනේ. මේ දවස්වල යාළුවනේ සාමාන්‍යයෙන් හවස 3-4 වෙනකොට කරුවල වැටෙනවා. මම හිතන්නේ ඒක තමයි මේගොල්ලෝ මේ වගේ ෆෙස්ටිවල් එකක් තියන්න හේතුව. කාලයකට රෑ 12 වෙනකන් ඉර පායනවා. කාලයකට හවස 4ට විතර කරු වෙලා. මෙතන තියෙන ප්‍රොජෙක්ට් එකක් හරි ගන්න. Okay. Er det mig, der har købt? Jeg synes, sommerfuglene fungerer godt sammen. Tænk nogen, der sidder og finder. නත්තල් හවුස් යාළුවනේ මේ චර්ච් එක තරම්. ඉතින් චර්ච් එක. ඔය සේනට බලන තැන බිල්ඩින් වල ප්‍රොජෙක්ටර් හයි කරලා. මාරම ලස්සනයි යාළුවනේ. Se, du små vinduer, det kommer. Børn, der er helt
ඉතින් යාළුවනේ මම එහෙනම් මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. මාරම ලස්සනයි යාළුවනේ හැමතැනම මට වීඩියෝ කරන ගමන් මේක ලස්සන බලන්න විදියකුත් නැහැ. ඒ හින්දා මම මේ වීඩියෝ එක නවත්තනවා. අපේ රටට හොඳක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ නැති වෙච්ච අපේ ආදරණීය මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලට ජය වේවා යාළුවනේ.